ගියා. ඉතින් අද අපි බලන්න යන්නේ FB එකේ තියෙන පෝස්ට් ටික. අපි අද දෙකොටාගේ වීඩියෝ එකක් තියෙන්නේ. එළින්න මෙන්න මෙහෙම තමයි කුකුල්ලු රැවටෙන්නේ. ඇත්ත වැඩි. වැඩ නැහැ. सर्जिकल दाग मटकर तुआरे No, da aquí de este lado no todavía. Douglas, ¿qué te echan? Aguante. El exorcista. Vamos a hacer un TikTok. Kia Bang. ජානක මොකක්ද ඔයාලට දැන් තියෙන ප්‍රශ්නේ? මම දවසක් මං දුප්පත් ළමෙක් මං ස්ටේෂනේ නනා හිටියා. නනා ඉද්දි මගේ තුවායේ පිය දානකොට මම ඔළුව ඔක්කොම පිය දාලා අත් පිය දාලා මූණ පිය දානවත් එක්ක මගේ මුළු ඇඟම කොළ පාට වුණා. කොළ පාට වුණාට පස්සේ මට මුකුත් වුණා මම බය වෙලා පිස්සු වගේ වැටුණා. ඊට පස්සේ වැටුණාට පස්සේ මගේ හිත පාලනය කරනවා වගේ කෙනෙක් ඊට පස්සේ කිව්වා අපි ශ්‍රී ලංකා පොලිසියෙන් ඔයාව අපි අත්අඩංගුවට ගන්න ඉන්නේ. ඊට පස්සේ මං ධර්මේ මං තනි කරමු කිව්වා බලංගොඩ නායක හඳුනුගේ ධර්මේ. ඊට පස්සේ මේගොල්ලෝ මාව දැන් ටික කාලයක් යනකම් යටත් කරගෙන තියන් ඉන්නවා. දැන් මේ වෙනකොටත් තියන් ඉන්න. ඊට පස්සේ ඒගොල්ලෝගෙන් ආන්නේ අයි මට කරදර කරන්න කියලා ඒගොල්ලෝ කිව්වා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කියනවා මේ කවුද යුද හමුදාපති පොලිස්පති දැන් ඒගොල්ලෝ මට එන්න කියනවා නුවරට මේ බෝම්බ තියන්න ලංකාවට කියලා. කෙනෙක් කියන්නේ ඒගොල්ලෝ මාව පෙන්නන්නේ නැහැ. සල්ලි ඕන දෙයක් කරන්නම් කියලා මට සෑහෙන වද දෙනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ට පුළුවන් මගේ ඔළුව හොල්ලන්න පුළුවන් ඒ දෙන්න සම්බන්ධ වෙන දෙන්නට ඔළුව හොල්ලන ඔක්කොම කරනවා. මට සම්පූර්ණ තනියම ඉන්න දෙන්න රැටවත් නිදි ගන්න දෙන්න මට කියලා හිතන්න දෙන්නේ නැහැ. ඒ කියන්නේ ජනකෝ ආකනවාට යම්කිසි ආධ්‍යාත්මික බලයක් තියෙනවා. ඒ බලයත් එක්ක ඉන්න ජනාධිපතිතුමා ඇතුළු පිරිස ඔබත් එක්ක සම්බන්ධ වෙනවා කියලාද? ජනාධිපති කෙනෙක් සම්බන්ධ වෙන්නේ නැහැ. මිස් කවුරු හරි පොලිසිය නම විකුණලා කවුරු හරි 4 දෙනෙක් සම්බන්ධ වෙනවා විටින් විට කඩ ගෑනු දෙන්නයි පිරිමි දෙන්නයි. ඒගොල්ලෝ කියන්නේ අර නම් විකුණ මට කියන බෝම්බ තියන තැනකට. හැබැයි බලංගොඩ නායක හාමුදුරුවෝයි ක්‍රිස්තියානි මූලධර්මයක් තමයි තියෙන්නේ. බෞද්ධ ආගමත් එක්ක බොහොම ඔබට යම්කිසි ආධ්‍යාත්මික බලවේගයක් තියෙනවද? ඔබට මීට පෙර ඔය වගේ දේවල් දැනিলা තියෙනවද? එහෙම නෑ මිස්. දැන් ඒක වුණාට පස්සේ ඒ රේඩියම් එකට ගියාට පස්සේ ඇඟ කොළ පාට වුණා. ඊට පස්සේ හිතට තේරෙනවා. ඊට පස්සේ S2 රතු වුණා. මම බලනකොට මේ සර් බලනකොට ඒගොල්ලෝ කියනවා බෝ මරනවා. ඔය දැන් උඹ ගාව ඉස්සරහින් ඉන්න සුදු පාට සර් කෙනෙක් කියලා ඔක්කොම කියනවා මං ලංකාව වටේම ගියාම. ඒක මට හරි කරදරයක් මිස්. මට ඉන්න බෑ. දැන් මං දැන් මේ ඉඳලා දැන් මෙතනට කියන්නේ ඔබ කියලා කාගෙකවත් කිව්වේ නැද්ද? ඇහුවේ නැද්ද? ඇහුවේ නෑ. මං ගියා ශ්‍රී ලංකා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කියන්න ගියා. ඒගොල්ලෝට අග්ගාලා කෝල් කළා උඹට කොතනටවත් කියන්න දෙන්නේ. ඊට පස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දෙන්නෙක් ආවිල්ලා කිව්වා ඔයා මානසික රෝගියෙක් ඔයා මෙතන ඉන්න එපා යන්න කියලා කිව්වා. ඒගොල්ලෝ කිව්වා මේක කියන්න ගියත් ලක්ෂ 100ක් හරි වීදම් කරලා උඹට මේක කාටවත් කියන්න දෙන්නේ නැහැ කියලා. මේ දැන් බය වෙලා ඉන්නේ. හැබැයි මිස් ඒක යනකොට මේක මගේ පපුවට 4 දෙනා සම්බන්ධ වෙනකොට මගේ කන් කීන් ගන්නවා. යකඩ වදිනවා. මට ඉන්න බෑ ඔලුව රිදෙනවා. දැන් මේ ඔක්කොම සද්ද අඩු කරලා තියෙන. දැන් ඒගොල්ලෝ අයින් වෙන්න යන්නේ වගේ. අයින් වෙන්නේ නැහැ. මාව මරනවා කිව්වා. අද රෑ වෙන්න කලින් මරන මේ බෝම්බ තියන්න එන්නේ කියන්නේ විශ්නුවරට. ඔව් ඉතින් මේක අපි වාර්තා කරපු තවත් එක් වෙනස් ප්‍රශ්නයක්. මේ විදිහට තව ප්‍රශ්න ගණනාවක් තියෙනවා. අපි නැවතත් සූදානම් ඔබේ ප්‍රශ්න කියන්න. බබා තේක මේ ඔය හෙල්මට් එක දාන්න නගිනවද ඉක්මනට? නැත්නම් හෙට තමයි දන්සලට යන්න වෙන්නේ. අනේ මට බෑ හෙල්මට් දාන්න. අම්මට හුඟක් බඩගිනි මේ. දැන් නගිනව ඉක්මනට. මගේ හේර් ස්ටයිල් එක අවුලද? අනික 3000ක් විතර ගියා මේක හදාලා. මේ ගෑණි මගේ අකවුස්ස ගන්න නැතුව ඒක දානවද නැද්ද? තදින කෙනා පරිස්සමෙන් පදිනවා නම් හෙල්මට් දැම්මේ නැහැ කියලා මොකද අනේ වෙන්නේ? වෙන්නේ.